සුබ දැසන කට්ටියටම අද දින අපගේ සහෝදරයා කවිස්ක කල්හාර අද කොටිගාත ටයිමින් විෂන් ක්ලබ් එකට සත්තු දෙන්නේ මුදා හැරියා උදෑසන 5:36ට සත්තු දෙන්න පොඩ උඩ ඇල්ලුවා මේ කොටිගාත ක්ලබ් එකේ ජත් බෝඩ් තරගෙන ඇරීමට යාළුවෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා කොටිගාත ක්ලබ් එකේ තවත් ජත් බෝඩ් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා පල්ලෙහා 5:36ට තමයි සත්තු දෙන්න මුදා හැරියේ කවිස්ක කල්හාර ඔහුගේ මල්ලි තමයි කිසල් අනුත්තර අපි මල්ලි සුබපතනවා හොඳ තරඟ කාලයක් වාර්තා කර ගැනීමට හැකියාව ලැබෙන්න කියලා මේ යන්නේ සත්තු දෙන්න සත් දෙන්න පොඩ උඩ අල්ලලා ඉන්නේ අපි කිසල් අනුත්තර මල්ලි සුබපතනවා හොඳ වාර්තාගත තරඟ කාලයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා අපේ ගීත් අයියලා ඉන්නවා දාබරේ සහෝදරයලා ඉන්නවා කට්ටියම ඉන්නවා පල්ලෙත් කට්ටිය ඉන්නවා තරගෙන ඇරවීමට ඇවිල්ලා අපි කිසල් මල්ලිට සුබවතනවා හොඳ වාර්තාගත තරඟ කාලයක් අද ගාල්ලෙන් තියන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රථම පැයේදී නැවත ලයිව් එකක් දෙන්නම් එතකන් හැමෝටම ජය වේවා අද දින කොටිගාත ටයිමින් විෂන් ක්ලබ් එකට තරඟ වදින කිසල් අනුත්තර මල්ලිගේ සත්තු දෙන්න පැය දෙකේ කාල සීමාව පසු කරනවා සත් දෙන්න පොඩ දුරින් දැන් පියාස කරන්නේ PVS එකට පේනවා සතුන් දෙන්න කැමරා කාචයට ගන්න පොඩ්ඩක් අපහසුයි සතුන් දෙදෙනා මේනි සතුන් දෙදෙනා මේනි ඉල්ලවලා කුලේ සතුන් දෙදෙනා කැමරා කාචයට පේන ඇති මේනි සතුන් දෙදෙනා යන්නේ සතුන් දෙදෙනා දැන්ට පැය දෙකේ කාල සීමාව පසු කරනවා කිසල් අනුත්තර මල්ලි අද දින කොටිගාත ටයිමින් විෂන් ක්ලබ් එකට තමයි ඔව් සත්තු දෙන්නෙක් මුදා හැරියේ උදෑසන 5:36ට දැන්ට සතුන් දෙදෙනා පැය 2යි විනාඩි 2ක කාල සීමාවක් පසු කරගෙන පියාසර කරනවා. තරගයේ නැරඹීම සඳහා කිසල් අනුත්තර මල්ලිගේ මිත්‍රයන් පැමිණ සිටිනවා. මේ ඉන්නේ. මේ තරගයේ නැරඹීමට කට්ටිය එල්ල ඉන්නවා. දැන්ට පැය දෙකේ කාල සීමාව පසු කරනවා. තරගයේ නැරඹීමට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ කිසල් අනුත්තර මල්ලයා ගෙදරට එන්න කියලා ආරාධනා කරනවා. කල්ලි 4ක නාගර්කෝවිල පැටව දෙන්නෙක් තමයි තරගය සඳහා මුදා හැරලා තින්නේ. කවුරු හරි තරගයේ නැරඹීමට කැමති කෙනෙක් ඉන්නවා නම් කිසල් අනුත්තර මල්ලියේ ගෙදරට එන්න කියලා මේ සුවඳ ආරාධනාවක් තියෙනවා. මේ තරගයේ නැරඹීමට කට්ටිය ඇවිල්ලා ඉන්නවා. අපි මල්ලි සුබපතනවා හොඳ තරඟ කාලයක් වාර්තා කර ගැනීමට හැකියාව ලැබෙන්න කියලා අපි ඊළඟ පෙරේදී නැවත හමු වෙමු. අද දින තරඟ කොටිගාත ටයිමින් විෂන් ක්ලබ් එකේ තරඟ වදින කිසල් මල්ලිගේ සත්තු දෙන්න පැය 5 කාල සීමාව පසු කරනවා. මේ ඉන්නේ සත්තු දෙන්න. සත්තු දෙන්න ඉතින් විට ගේ උට්ට පැමිණෙනවා. පොඩ්ඩක් ඉහළ මට්ටමින් ඉඳලා සත්තු දෙන්න පියාසර ගන්නේ. මේ ඉන්නේ සතුන් දෙදෙනා කැමරා කාචයට අසු නැහැ. මේ යන්නේ සතුන් දෙදෙනා පොඩ්ඩක් ඉහළ මට්ටමින් තමයි සතුන් දෙදෙනා පියාසර කරන්නේ. දැනට පැය 5 කාල සීමාව වසු කරනවා කිසල් මල්ලිගේ සත්තු දෙන්නා. තරගයේ නැරඹීම සඳහා ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඔහුගේ හිත මිත්‍රයන්. මේ කොටිගාත ක්ලබ් එකේ ජත් බෝඩ් දෙන්නෙකුත් ඉන්නවා. දැනට පැය 5 කාල සීමාව පසු කරනවා. මේ ඉන්නේ සතුන් දෙදෙනා. සතුන් දෙන්න උදේ දාපු ආකාරයටම සතුන් දෙන්න පියාසර කරනවා තවමත්. මේ ඉන්නේ සතුන් දෙදෙනා. පොඩ්ඩක් ඉහළ මට්ටමින් ඉන්න කැමරා කාචයට අසු වෙනවද දන්නේ නැහැ. තරගයේ නැරඹීමට කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න පුළුවන් කිසල් මල්ලිගේ ගෙදරට. මේක විවෘත තරගයක්. මේ ඉන්නේ සතුන් දෙදෙනා. සතුන් දෙදෙනා පියාසර කරන ආකාරය බැලීමට කැමති කෙනෙක් ඉන්නවා නම් කිසල් මල්ලිගේ ගෙදරට එන්න කියලා සුවඳ ආරාධනාවක් තියෙනවා. දැනට පැය 5 විනාඩි 6 කාල සීමාව වසු කරනවා. අපි කිසල් මල්ලිට සුබවතනවා හොඳ වාර්තාගත තරඟ කාලයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා. ඊළඟ පෙරේදී නැවත ලයිව් එකක් දෙන්න. එතකන් හැමෝටම ජය වේවා. අද දින කොටිගාත ටයිමින් විෂන් ක්ලබ් එකට උදෑසන 5:36ට සත්තු දෙන්නෙක් මුදා හැරියා. මේ කිසල් අනුත්තර මල්ලි. ඒ මල්ලිගේ සත්තු දෙන්න දැනට පැය 8 කාල සීමාව පසු කරනවා. මේ ඉන්නේ සත්තු දෙන්න.
සත්තු දෙන්න උදෑසන පටන් ගොඩක් කියලා ආකාශය තමයි සත්තු දෙන්න පියාසර කරන්නේ. තාමත් ගොඩාක් මේලාස තමයි සත්තු දෙන්න පියාසර කරන්නේ. තරගයේ නැරඹීමට කැමති කෙනෙක් ඉන්නවා නම් කිසල් මල්ලයා ගෙදරට එන්න පුළුවන්. මේ තරගයේ නැරඹීමට කට්ටිය වෙල්ල ඉන්නවා. යන්නේ සත්තු දෙදෙනා. පේන ඇති ඔබට. ගොඩක් ඉහළ මට්ටමින් තමයි සත්තු දෙනා පියාසර කරන්නේ. zoom කරලා තමයි ඔබට කැමරා කාර්යයට ගන්නෙ. මේ සත්තු දෙන්න. දැනට පැය 8 කාල සීමාව පසු කරන කිසල් අනුත්තර මල්ලිගේ සත්තු දෙන්න. සත්තු දෙන්න ගොඩක් කියලා මට්ටමේම තමයි උදෑසන පටන් පියාසර ගන්නේ. වර්ෂාවෙන් බාධාවද සත්තු දෙන්න ගොඩාක් ඉහළ මට්ටමේ උදෑසන සිට හොඳ පියාසර රටාවක සතුන් දෙදෙනා යෙදී සිටිනවා. සත්තු කවුරු හරි මේ තරගය නැරඹීමට කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න පුළුවන්. මේ කට්ටියම ඇවිල්ලා ඉන්නවා. ඊත්තවට මොනාර කියන්න තියනවද? මොනාර කියන්න තියනවද? කියන්න දෙයක් නැහැ. ඉතින් බලන් ඉන්න එන්න කියලා තමයි කියන්න තියෙන්නේ හැමෝටම මෙතනට. කෝල් කර කර වද දෙන්න. කෝල් කර කර වද දෙන්න නැතුව. සතින් ස්ටොප් වච්ච කොට එන්න. ඒ 8 කාල සීමාවට ආසන්නයි. කිසල් අනුත්තර මල්ලිගේ සත්තු දෙන්න. අපේ මල්ලිට සුබවදනා හොඳ වාර්තාගත තරඟ කාලයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා. එතකන් හැමෝටම ජය වේවා. මේ ඉන්නේ ඊයේ කොටිකාවත්ත පිජන් ක්ලබ් එකට එළවපු සතුන් දෙදෙනා. සතුන් දෙදෙනාම නිවසට පැමිණියා. ඉන්නේ සතෙක්. මේ සීල් මේ ඉන්නේ අනිත් සතා.